හායි හායි කොහොමද යාළුවනේ ඔයාලට? ඇන්ස් ඩයරි YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන එන්නේ මම ගෙදරදී මගේ කොණ්ඩෙට හදාගන්න ඔයිල් එකක් ගැන කියලා දෙන්න. ඉතින් මම මේකට අරගෙන තියෙන්නේ අපිට ගෙදර දොරේදී හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කිහිපයක්. අපි බලමු දේ මොනවාද කියලා. මම මේකේ මේ අරගෙන තියෙන ඔක්කොම හොඳට සෝදලා පිරිසිදු කරලා තමයි අරගෙන තියෙන්නේ. මම මේක එකටම පේරකොළ අරගත්තා. ඊට පස්සේ මගේ යාළුවෝ දන්න අපේ කොණ්ඩෙට ගොඩාක් හොඳ දෙයක් තමයි මේ කරපිංචා කියන්නේ. මං කරපිංචා අයිති කිහිපයකුත් අරගත්තා. ඒ වගේම මම මේ පොකුරු වදමලක් ගත්තා. ඒක නම් චුට්ටක් මැලවිලා තියෙන්නේ. එතකොට මේ අරන් තියෙන්නේ ගොටුකොළ. මේ අපේ ගෙදර හැදිච්ච ගොටුකොළ. මම ගොටුකොළ මිටක් වගේ තමයි ගත්තේ. ගොටුකොළ මුළුත් ගත්තනම් හොඳයි කියලා මං අහලා තියෙනවා. හැබැයි මම මුල් අරගත්තේ නැහැ. මං ගත්තේ ගොටුකොළ මිටක් වගේ. මේ ඔක්කොම හොඳින් සෝදලා අරගන්න හොඳට මතක තියාගන්න යාළුවනේ. ඒත් එක්කම මම බුලත් කොළයකුත් අරගත්තා. බුලත් කොළ නම් අපේ කොණ්ඩෙට හරිම සීතයි කියලා මං අහලා තියෙනවා. මම කෝකටත් එක බුලත් කොළයක් තමයි අරගත්තේ. එතකොට මේ තියෙන්නේ මුකුණු වැන්න. මුකුණු වැන්න දළු ටිකකුත් මං එකතු කරගන්නවා. මේවා හොඳින් සෝදලා අරගන්න. මොකද මුකුණු වැන්න වලට චූටි කෘමි සතුන් ඒ වගේම පණුවෝ වගේ බෝ වෙනවා. ඒ නිසා ඒවා හොඳට සෝදලා අරගන්න මගේ යාළුවා මේ වගේ දේවල් කරද්දී. ඒත් එක්කම මම රතු ලූණු ගෙඩි 10ක් විතර අරගන්නවා. මම නම් මේවා සුද්ධ කරලා තමයි අරගත්තේ. මේවා පොතු පිටින් දාන්නත් පුළුවන්. හැබැයි මම සුද්ධ කරලා අරගන්න කියලා හිතුවා. මොකද මම මේවා වතුරෙන් සෝදලානේ අරගත්තේ. එතකොට පොතු ඇතුලේ වතුර තියෙන්න පුළුවන්. ඒ නිසා මම පොතු ඔක්කොම අයින් කරලා මේ වගේ ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මේකට අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි කොමාරිකා. මම මේ විදිහට කොමාරිකා කෑල්ලකුත් එකතු කරගන්නවා. මේ වගේ කටු එහෙම අයින් කරන්න ඕනේ නැහැ. හොඳට සෝදලා අරගත්තා නම් හරි. මොකද අපි මේ ඔක්කොම එකට දාලා කොටලා තමයි තෙල් එක හිඳගන්නේ. ඉතින් මෙන්න මේ බඩු ටික මම ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මේ අරගෙන තියෙන්නේ කබලේ බැදගත් උළුහාල්. මං ඒ වගේම පොඩ්ඩකුත් අරගත්තා. ඒ වගේම තමයි උළුහාල් එක්කම මම එකතු කරගත්තා කලඳුරු වැට. මේ කලඳුරු වැට නම් සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න තියෙනවා. ලොකු ගාණක් වෙන්නේ නැහැ. මගේ යාළුවන්ට ඕනම hair oil එකක් හදද්දී කලඳුරු වැට කීපයක් එකතු කරගන්න පුළුවන් නම් ඒක වඩාත්ම හොඳයි. ඉතින් ඊට පස්සේ මම කරාබු නැටි 3ක් වගේත් ගත්තා. ඊට පස්සේ මම මේ අරගෙන තියෙන්නේ ගෙදර හිඳගත්තු තැඹිලි තෙල්. තැඹිලි තෙල් කෝප්ප භාගයක් වගේ මම අරගත්තා. මේක මේ චුට්ටක් පාට වෙනස් වෙලා වගේ තියෙන්නේ මගේ යාළුවනේ. මම තැඹිලි තෙල් ගෙදරින් අරගෙන ආවේ. ඒක ගෙනාවේ මෙන්න මේ බෝතලේ. මේකේ තිබුණ hair oil එක චුට්ටක් කොළ පාටට හුරු ගතියක් තිබුණා. මං හිතන්නේ ඒ නිසා තැඹිලි තෙල් එකත් ඒ පාට වෙලා තියෙනවා. හැබැයි මේ තියෙන්නේ ගෙදර හිඳගත්තු තැඹිලි තෙල්. එතකොට මේ තියෙන්නේ ගෙදර හිඳගත්තු පොල් තෙල්. ඒ කියන්නේ අපි කෑමට ගන්නේ සාමාන්‍යයෙන් ගෙදර හිඳගත්තු තෙල් තමයි. කඩෙන් තෙල් ගන්නෙ නැහැ. මම එතකොට මේ ගෙදර හිඳගත්තු තෙල් වලිනුත් කෝප්පයක් විතර අරගන්නවා. මම මේ අරගෙන තියෙන වංගෙඩිය මේ විදිහට තිබ්බට මේක මම හොඳට සෝදලා අරගත්තේ. ඒක චුට්ටක් පරණ එකක්. මේ කොළ ටික මම පොල් කට්ටක දාලා කොටා ගන්න කියලා හිතුවේ. හැබැයි ඉතින් කොළ ටිකක් වැඩිපුර තියෙන හින්දා පොල් කට්ටේ කොටන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම මේ වංගෙඩිය අරගත්තා. කොළ ටික චුට්ටක් කොටා ගන්න ඕනනේ. මේක කොටා ගද්දී මගේ යාළුවෝ වතුර හැම එකතු කරන්න එපා. වතුර නැතුව නිකන් කොළ ටික කොටා ගන්න. ඊට පස්සේ අපිට මේක මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.
මේ කොළ ටික මම වෙනම කොටා ගත්තා. රතු ලුණු ටික වෙනම කොටා ගත්තා. මම හිතාගත්තේ රතු ලුණු ටික අවසානට තෙල් එකට එකතු කරනවා කියලා. ඊට පස්සේ හොඳ පිරිසිදු භාජනයක් ලිපේ තියාගන්න. මම නම් මේ තෙල් එක හදාගන්නේ දර ලිපේ. ගෑස් එකේ නෙමේ. මම එකටම එකතු කරුවේ තැඹිලි තෙල්. ඊළඟට පොල් තෙල් දානවා. ඊට පස්සේ තමයි ඒකට කොළ ටික එකතු කරන්නේ. මේකෙදි යාළුවනේ මගේ තෙල් එක චුට්ටක් රත් වෙලා වැඩි වුණා. ඒ නිසා කොළ ටික දාපු ගමන් නිකන් බැදෙන්න වගේ පටන් ගත්තා. ඉතින් මං කොහොම හරි ලිපේ ගින්දර අඩු කරගෙන තෙල් එක හැදෙන්න දුන්නා. මගේ යාළුවා මේකට ගොඩක් ගින්දර දාගන්න එපා. මේ වෙද්දි නම් මම රතු ලුණු ටිකත් මේ තෙල් එකට එකතු කරගෙන තියෙන්නේ. ඉතින් අඩු ගින්දරේ මේක විනාඩි 15ක් විතර අපි හිඳ ගන්න ඕන. එතකොට තමයි අර කොළවල තියෙන ඔක්කොම පෝෂණ කොටස් අපේ අර තෙල් එකට එකතු වෙන්නේ. ඉතින් මේ විදිහට අඩු ගින්දරේ පොඩ වෙලාවක් අපි තෙල් එක තියාගමු. මේ වෙලාවට නම් මගේ යාළුවන්ට කියන්න හරියම සුවඳක් දැනෙනවා. මං හිතන්නේ රතු ලුණුත් තියෙනවනේ. ඒ නිසා වෙන්නේ නැති. මේව කරද්දී අපිට චුට්ට වෙලාවකින් බලා ගන්න පුළුවන් තෙල් එක ටිකක් ලා කොළ පාට වගේ වෙනවා. අන්න ඒ විදිහට පොඩ වෙලාවක් මම මේ ලිපේ අඟුරු වල තියලා තියෙනවා තෙල් එක. එතකොට අපිට හොඳට තෙල් එකේ පාට වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම හිඳගත්ත තෙල් එක මම නිමුණාට පස්සේ මේ වගේ පිරිසිදු බෝතලයක දාලා තියා ගන්නවා. මම මේ ඔයිල් එක හැමදාම නම් ඔලුවට දාන්නේ නැහැ. සාමාන්‍ය සතියට දවස් 3ක් වගේ නාන්න පැය 2කට කලින් විතර වගේ ඔලුවට ඒක ඇප්ලයි කරලා තියලා තමයි මම සෝදලා හරින්නේ. මගේ යාළුවොත් බලන්න මේක try කරලා බලන්නකෝ. හිසකෙස් වැවෙනවා කියලා මම කියන්නේ නෑ. හැබැයි හිසකෙස් යන කෙනෙක්ට මේක හොඳ ප්‍රතිකාරයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මාත් එක්ක මෙච්චර හිටපු මගේ යාළුවන්ට ගොඩක් ස්තුතියි. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකම් මගේ යාළුවෝ පරිස්සමට ඉන්න ඕන. thank you හැමෝටම.